කෙදිවි පාන නාල රකින්නේ ඔබ පමණකි ජේසුනේ. දිව්‍ය පුරා ඔබ ආලෝකේ සමනා පුරේ සරණේ. දිව්‍ය පුරා ඔබ ආලෝකේ සමනා පුරේ සරණේ. අද මහසිකුරාදා දිනේ ඔබ සැමට දෙවියන් වහන්සේගේ කුරුසි පූජාවෙන් ලැබුණා වූ ප්‍රේමය අත්දකින්නා වූ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද අපිට කිතුණු කැලෙන්ඩර් එකේ විශේෂ දිනයක්. හැබැයි මේ විශේෂ දිනය අපි සමරද්දි බොහෝ විට අපි සම්ප්‍රදායික කිතුණුවන් විදියට ඒ ගැන සිතනවට වඩා මෙවැනි දිනයක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබත් මමත් වෙනුවෙන් කළා වූ ඒ ප්‍රේමණීය පූජාව තුළ අපි අලුත් විය යුතු බව තේරුම් ගැනීමට හොඳම දිනයක් ලෙස අපි දකින්නට උත්සාහ කරමු. මම කැමති මේ උදෑසන ඔබව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හොරු දෙදෙනා සමග කුරුසියේ එල්ලී සිටපු අවස්ථාවට ඔබගේ හදවත යොමු කරවන්නට එදා මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය දෙපැත්තේ පුද්ගලයන් දෙදෙනෙක් සිටියා. අපිට දේව වචනේ ලූක් සුභාරංචියේ 23 වන පරිච්ඡේදයේ 39 වෙනි පදේ පටන් මේ කතාව අපිට මුණ ගැසෙනවා. මෙහි එක හොරෙක් තමන්ගේ ස්වභාවය තේරුම් ගත්තේ නැහැ. ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කළා වූ මහඟු කාරණාව වගේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කවුද යන්න තේරුම් ගන්නට බැරුව එහි ඔහුගේ ප්‍රතිචාරය යේසුස් වහන්සේට ලබා දෙනවා. දේව වචනයට අනුව අපිට මතක් කරනවා මේ හොරාගේ පිළිතුර. මේ හොරා යේසුස් වහන්සේ දෙස බලාලා කියනවා ඔබ රජ්ජුරුවන්ගේ රජ්ජුරුවන් නම් ඔබ මේ මුළු ලෝකයම ගලවන්නට පුළුවන් වුණු තැනැත්තා නම් මේ වෙලාවේ ඔබත් ගැලවිලා මාවත් ගලව ගන්නට කියලා. ආදරණීය සහෝදර සහෝදරියනි, මේ උදෑසන අපි කිතුණු කැලෙන්ඩර් එකේ උන්වහන්සේගේ කුරුසි පූජාව සිහි කරන නමුත් ඔබෙත් මගෙත් ප්‍රතිචාරය මේ සොරාගේ ප්‍රතිචාරයම නම් ඔබගේ මගේ තීරණය මේ හොරාගේ තීරණයම නම් ස්වාමින් වහන්සේගේ කුරුසි පූජාව ගැන තවත් මෙනෙහි කිරීමක තමයි අපි සිටින්නේ. එහෙමනම් ඔබ මේ උදෑසන කල්පනා කරන්න ඔබ සිටින තැන සහ ඔබගේ ප්‍රතිචාරය තුළ ඔබට ළඟා කරගන්න ඔබ උත්සාහ කරන්නේ කුමන මාවතක්ද කියලා. එසේම අපි හැරිලා අනිත් හොරා ගැන කල්පනා කරොත් මේ හොරා යේසුස් වහන්සේ දිහා බලලා මෙන්න මේ විදියට කතා කරනවා. අප දඬුවම ලබන්නේ සාධාරණ ලෙසයි. අපේ ක්‍රියාවලට සුදුසු විපාකය ලබමින් සිටින බව මේ හොරා යේසුස් වහන්සේ දිහා බලලා තමන්ගේ ස්වභාවය ප්‍රකාශ කරනවා. යේසුස් වහන්සේ දිහා බලන මේ හොරා උන්වහන්සේට කියනවා ඔබගේ රාජ්‍යයෙන් යුතුව ඔබ එනකල මා සිහි කළ මැනව කියලා. මෙවැනි දවසක ඔබගේ ප්‍රතිචාරය මොන වගේද? ඔබගේ ප්‍රතිචාරය එදා කුරුසියේදී යේසුස් වහන්සේව හරි විදියට හඳුනා ගත්තා වූ
කුරුසි හොරාගේ ප්‍රතිචාරයම නම් දෙවියන් වහන්සේ එදා ඒ හොරාට දුන්නා වූ සදාකාල ජීවනය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් අද අපිටත් දෙන්ට බලාගෙන සිටිනවා. මේ මහසිකුරාදා දිනේදී අපි ස්වාමීන් වහන්සේගේ පාමුල ඉඳලා අපි අසමු ස්වාමිනී මම මේ වෙලාවේ ජීවත් වෙන්නේ සහ මම මේ වෙලාවේ ඔබ වහන්සේගේ කුරුසි පූජාව ඉදිරියේ දක්වලා තිබෙන්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද කියලා. එය හොයලා බලන්නට සුදුසු දවස අදයි. තවත් ඒ ගැන ප්‍රමාද නොවි ස්වාමීන් වහන්සේගේ පාමුල Taman අරන් තිබෙන තීරණය වෙනස් කළ යුතුයි කියලා ඔබට සිතෙනවා නම් එය වෙනස් කරමින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසි පූජාවට එදා ඒ හොරා නිවැරදි ප්‍රතිචාරය දැක්වාසේම අපිටත් අද අවස්ථාව තියෙනවා ඒ නිවැරදි ප්‍රතිචාරය දක්වන්නට. මේ හොරා Tamanගේ ප්‍රතිචාරය තුල කිව්වා වූ කාරණා කීපයක් තිබෙනවා. පළවෙනි දේ තමයි මම මගේ වරද පිළිගන්නවා. ඔබ වහන්සේ අද කුරුසියේ එල්ලිලා මැරෙන්නේ මට මගේ පාපයෙන් නිදහස දෙන්න. තුන්වෙනුව මේ හොරා ප්‍රකාශ කරනවා අද ස්වාමිනී ඔබ වහන්සේ මං වෙනුවෙන් පූජා වුණු බව පිළිගන්නවා කියලා. ඉතින් සහෝදර සහෝදරියනි මෙවන් දිනයක යේසුස් වහන්සේගේ කුරුසි පූජාව සිහි කරන පැයේදී ඔබගේ ප්‍රතිචාරය ස්වාමින් වහන්සේට දක්වමින් ස්වාමින් වහන්සේව ඔබේ හදවතට මාංශවත් කර ගැනීමේ වගකීම තිබෙන බව සිහිපත් කරගමු. ඒ වගකීමට ප්‍රතිචාර දැක්වීම ඔබ සතු බව තේරුම් අරගෙන අපි නිවැරදි විය යුතු තැන නිවැරදි වෙමින් සැබෑ මහා සිකුරාදාවක් සමරමු සිහි කරමු. එසේ කරන්නට ඔබ සියලු දෙනාටම ශුද්ධාත්මයන්න් වහන්සේගේ දිව්‍ය මඟ පෙන්වීම ලැබෙනසේක්වා. ඔබ හැරමාන් කවරෙකු වෙත යන්නද සමිදෙන්නේ ඔබමයි මා නිති පිළිසරණී නැත කිසිදා කුරුසේ බර හැරදා පසු බැස්සේ දිවිය ඔබේ දිරියයි නිබඳෙන්